රාත්‍රී කාලයේ සුසානයක් අසලින් යනකොට ඉදිරියෙන් කෙනෙක් සුදු ඇඳුමක් ඇඳගෙන එනවා වගේ පේනවද? ඒ මිනිස්සෙක් නම් නෙවෙයි. ඒ තමයි මහසෝනා. මහසෝනා කියන්නේ සොහොනේම උපත ලැබ සොහොනේම වාසය කරන බිහිසුණු යක්ෂයෙක්. ජනප්‍රවාදයේ විදිහට සොහොනේ දමන මලසිරුරු ඔහුගේ ආහාරයයි. ඔහුට තියෙන්නේ වලස් මුහුණක්, දිගට වැවුණු හැඩපළු ගැසුණු කොණ්ඩයක්. අඳුරු රාත්‍රියක ඔහුගේ ඇස් දෙක දිලන විදිහ දැක්කොත් දුවන්නවත් වෙලාවක් නැති වෙයි. රාත්‍රී වේලාවට සුදු ඇඳුමක් ඇඳගෙන සුදු රෙද්දක් පුරවාගෙන සල්ලාලෙක් වගේ රූමත් කාන්තාවන් අතරට යෑම ඔහුගේ පුරුද්දයි. මහසෝනාගේ උපතේ බිහිසුණු ජනප්‍රවාදය ගැන අපි සොයා යමු. රිටිගල ජයසේන සහ ගෝඨයිම්බර එකම කතකට පෙම් කළද ඒ පෙම රුධිරයෙන් අවසන් වන බව දෙදෙනාම දැන සිටියේ නැත. නමුත් බලවත් සටනකින් පසු ගෝඨයිම්බර විසින් රිටිගල ජයසේන මරා දැමුවේය. ඒ මොහොතේම මිනිස්සෙක් විදිහට මැරුණු ජයසේන යක්ෂයෙක් විදිහට නැවත උපත ලැබීය. ඔහු නම් මහසෝනාය. පසු දිනක ගෝඨයිම්බරගේ නිවස අසලින් යමින් සිටියදී තමා කලින් පෙම් කළ දැන් ගෝඨයිම්බරගේ බිරිඳ වූ කාන්තාව දැක මහසෝනා ඇයට ආවේශ විය. ඇය බිම ඇද වැටුණි. ඉන්පසුව නැවතත් දෙදෙනා අතර බිහිසුණු සටනක් ඇතිවිය. එහිදී ගෝඨයිම්බර ගැසූ කඩු පහරකින් මහසෝනාගේ හිස කඳින් වෙන් විය. එවිට වලසෙකුගේ හිස මහසෝනාගේ සිරුරට සවිකර ඔහුට නැවත ජීවය ලබා දුනි. ඒ නිසාම අදටත් මහසෝනාට ඇත්තේ වලස් මුහුණකි. තමන් පෙම් කළ කාන්තාව අහිමිවීම නිසාත් කාන්තාවන්ට දැඩි ලෙස ඇලුම් කරන නිසාත් මහසෝනා කාන්තාවන්ට පමණක් ලෙඩ රෝග දෙන යක්ෂයෙක් බවට විශ්වාස කෙරේ. ඒ නිසාම රාත්‍රී වේලාවට සුසානයක් අසල සුදු ඇඳුමක් ඇඳගත් කෙනෙක් දැකහොත් දෙවරක් බලන්න එපා. ඒ මහසෝනා වෙන්න පුළුවන්.